ආයුබෝවන් අපේ දවල්ට අරගෙන එන තීරණය කරා ටිකක් වෙනස් ඒත් ඊටාම පහසුවෙන් මාසයකට රුපියල් 60,000කට වඩා උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් අපි මේක ගැන මාස ගණනක් අධ්‍යයනය කරලා තමයි අද ඔයාලට අරගෙන එන්න හිතුවේ. ඉතින් ඒකට හේතුව තමයි අන්තර්ජාලය හරහා මුදල් උපයන ගොඩක් වෙබ්සයිට් මිනිස්සු මුලා කරන හින්දා. ඇත්තටම මේක මුදල් උපයන ඊටාම හොඳ සාර්ථක ක්‍රමයක්. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසිම හේතුවක් හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නැතුව මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න එපා. ඒකට හේතුව අපි මේ වීඩියෝ එකේ අන්තිමට කියන්න. ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා සාර්ථකව මුදල් උපයයි කියලා. ඉතින් අපි අද ඔයාලට අරගෙන එන්නේ 1xbet කියන ලෝකයේම දන්න වෙබ්සයිට් එක ගැන. ඔයා ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා නරඹන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මොකක්ද මේ 1xbet එකේ කරන්න තියෙන්නේ. කොහොමද අපි account එකක් හදන්නේ? අපි කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? මේ මුදල් අපි අපේ බැංකුව ගිණුමට ගන්න සහ වෙබ්සයිට් එකේ අපි මොනවද නොකළ යුත්තේ කියලා. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ 1xbet එකේ කරන්න තියෙන්නේ? ඇත්තටම 1xbet කියන්නේ bet කරලා ඒ හරහා මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ඉතින් මෙතනදී ඔයාලට මොනවා හරි ක්‍රීඩාවක් ගැන යම්කිසි දැනුමක් තියෙන එක ඉතාම වැදගත්. එහෙම දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් bet එකක් දාන කලින් ඒ bet එකට අදාළ ක්‍රීඩාව ගැන හොඳ දැනුම තියෙන කෙනෙක්ගෙන් අහලා bet කරන්න. ඉතින් අපි මේකේ මුදල් උපයන පාර්ට් එකේදී කියලා දෙනවා කොහොමද සාර්ථකව bet එකක් දාන්නේ කියලා. කොහොමද අපි account එකක් හදන්නේ? මුලින්ම description එකේ තියෙන link එක click කරන්න. අපි පළවෙනි comment එකේ දාලා තියන්න. ඇත්තටම මේ 1xbet එකේ විවිධ රටවල් වල වෙබ්සයිට් 50කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා ලංකාවට ගැලපෙන මේක තමයි අපි දාලා තියෙන්නේ. ඉතින් හරිය link එක click කරලා ගියාම ඔයාට මේ වගේ interface එකක් පෙනෙනවා. මෙතන තියෙන register කියන එක උඩ click කරන්න. ඊට පස්සේ by email කියන එක select කරන්න. මෙතන ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ සිටි එක. මෙන්න මෙතනට ඔයාගේ ඊමේල් එක. ඒ වගේම වැඩ කරන ෆෝන් නම්බර් එකකුත් ඇතුළත් කරන්න ඕනේ. මෙතනට ඔයාගේ නමේ මුල් කොටසත් මෙතනට අවසාන කොටසත් දාන්න. දැන් ඔයා මතක හිටින හොඳ පාස්වර්ඩ් එකක් දාලා මෙතනටත් ඒ පාස්වර්ඩ් එකම එන්ටර් කරන්න. මෙතන ප්‍රොමෝ කෝඩ් එකට මේ ඩිස්ප්ලේ එකේ පෙනෙන කෝඩ් එක ටයිප් කරන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපි ඒක. එතනින් ඔයාට කොපි කරලා අරගෙන පේස්ට් කරන්න පුළුවන්. ඔයා මෙතන ප්‍රොමෝ කෝඩ් එකක් දැම්මම ඔයා පළවෙනි පාර ඩිපොසිට් කරන මුදල ඩබල් වෙනවා. උදාහරණයක් විදියට ඔයා රුපියල් 100ක් දැම්මොත් 200ක් වෙනවා. 500ක් නම් 1000ක් වෙනවා. මේ වගේ ඔයා ඩිපොසිට් කරන ඕනෑම මුදලක් ඩබල් වෙනවා. දැන් රෙජිස්ටර් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ක්‍රොස් ඕවර් එකක් වෙනවා. ඒක කියලා තියෙන්නේ මොකක්ද කියලා බලලා ඒක සිලෙක්ට් කරලා ඕකේ කරන්න. හරි. දැන් ඔයාට ඔයාගේ ID එකයි ඔයා account එක හදනකොට දාපු password එකයි පෙන්නනවා. මතක ඇතුව මේ ID එක සහ password එක කොහේ හරි save කරලා තියාගන්න. ඔයා account එක log වෙද්දී අනිවාර්යයෙන්ම මේ දෙක on වෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ අපි මුදල් deposit කරන්නේ කියලා. ඔයා මුලින්ම මේක deposit කියන එක click කරන්න. ඊට පස්සේ මේ වගේ opinion ගොඩක් පෙන්නනවා ඔයාට. ඔයාට පුළුවන් ඕනම බැංකුවක් කරා ඩිපොසිට් කරන්න. උදාහරණයක් විදියට ඔයා කොමර්ෂල් සිලෙක්ට් කරොත් මේ වගේ ගිණුම් අංකයක් පෙනෙනවා. ඒ අදාළ ගිණුම් අංකයට මුදල් දාලා ඔයාගේ ගිණුම් අංකය, account name එක, branch name එක සහ අපි මුදල් ගෙවුවම අපිට ලබා දෙන transaction ID එක ඇතුළත් කරලා ඔයාගේ transaction එකේ screenshot එකක් දාලා confirm කරන්න තියෙනවා. ඉතින් මේ ඩිපොසිට් කරන එක ගැන ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ ඔයාට ඒ ගැන වැඩිදුර දැනගන්න පුළුවන්. අපි කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? හරි. අපි ඩිපොසිට් එකක් කරාට පස්සේ දැන් මුදල් උපයන්න තියෙනවා. ඔයාට මේ හරහා මුදල් උපයන විවිධ ස්පෝර්ට්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි එතනදී රෙකමන්ඩ් කරන්නේ ඔයාට දැනුමක් තියෙන හොඳ ස්පෝර්ට් එකක් විතරක් බැට් කරන්න කියලා. ඉතින් මම මෙතනදී ක්‍රිකට් කියන ස්පෝර්ට් එක සිලෙක්ට් කරගන්නවා. මොකද මට ඒ පිළිබඳ ටිකක් දැනුමක් තියෙන හින්දා. හරි. අපි බලමු ඉස්සරහට පැවතෙන තරඟ මොනවද කියලා. එතනදී මම පෙන්නන්නම් කොහොමද අපි මුදල් උපයන්නේ කියලා. හරි. අපි මෙතන ක්‍රිකට් සිලෙක්ට් කරගමු.
දැන් අපිට පේනවා ඉස්සරහට තියෙන මැච්ස්. ඇත්තටම මට මේ CPL ටීම්ස් ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඒ හින්දා වර්ල්ඩ් කප් එකේ මේ ශ්‍රී ලංකාව vs නැම්බියා මැච් එකට බෙට් එකක් දාමු. හරි. මෙතන පේනවා ටීම් 1 ටීම් 2 කියලා. ටීම් 1 කියන්නේ මුලින් තියෙන ටීම් එක. හරි. ඒකේ පේනවා 1.088 කියලා. ඒක ක්ලික් කරාම අපිට සයිට් එකේ මෙනු එකක් පේනවා. අපිට පුළුවන් මේ ස්ටේක් කියන එකට අපි බෙට් කරන මුදල දාන්න. මම මේකට රුපියල් 1000ක් දාන්න. අපි මේකට රුපියල් 1000ක් දැම්මාම අපි වින් කරොත් රුපියල් 2056ක් ලැබෙනවා. ඉතින් අපි ලංකාව දිනයි කියලා හිතනවා නම් අපිට පුළුවන් place a bet කියන එක ක්ලික් කරන්න. අපි හිතනවා නැම්බියාව දිනයි කියලා ටීම් 2 සිලෙක්ට් කරන්න. එතකොට අපිට පේනවා අපි නැම්බියා වලට බෙට් කරලා දින්නොත් අපිට රුපියල් 16654ක් ලැබෙනවා කියලා. ඉතින් මේ වගේ මැච් එක ලංකාව දිනන සම්භාවිතාව 90%ක් විතර. ඉතින් ඒ හින්දා ඔය නැම්බියා වලට බෙට් කරලා පැරදුනොත් ඔයාගේ රුපියල් 1000ක් නැති වෙනවා. ඒ හින්දා මුලින් ලොකු බෙට් දාන්න යන්න එපා. රුපියල් 100ක් 200ක් වගේ දාලා බලන්න. වැඩේ අල්ලගත්තට පස්සේ ඔයාට පුළුවන් ලොකු බෙට් දාලා ලොකු මුදලක් උපයන්න. ඊළඟට අපි බලමු කොහොමද අපි අපේ බැංකු ගිණුමට මුදල් ගන්න කියලා. හරි. අපි දැන් බලමු කොහොමද අපි වින් කරපු මුදල් බැංකුවට ගන්න කියලා. ඔයා මේ පෙන්වන ෆොටෝ එකක් වගේ තියෙන අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ withdraw fund කියලා ඔප්ෂන් එකක් පෙන්වනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ඔප්ෂන්ස් ගොඩාක් ඔයාට පෙන්වනවා. ඉතින් මෙතනින් ඔයාලා පහසු එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතනදී රෙකමන්ඩ් කරන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරා බැංකුවටම ඔයාගේ මුදල් ලබා ගන්න කියලා. හරි. මම කමර්ෂල් කියන එක සිලෙක්ට් කරගන්නම්. ඔයාට මේ වගේ ඕනම බැංකුවක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. කමර්ෂල් එකේ අඩුම අපිට ගන්න පුළුවන් රුපියල් 1000. මම මෙතන withdraw කරන මුදල් සඳහන් කරනවා. ඊට පස්සේ ගිණුම් අංකය. දැන් බැංකු ගිණුමේ තියෙන විදිහට නම් බැංකුව සහ ශාඛාව දාලා කන්ෆර්ම් කරන්න. හරි. කන්ෆර්ම් කළා පැය කිහිපයක් ඇතුළත ඔයාගේ බැංකුවටම මුදල් ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ වෙබ්සයිට් එකේ අපි මොනවද නොකළ යුත්තේ කියලා. ඉතින් අපි මෙහෙම බෙට් දාන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වෙන එක ඉතාම වැදගත්. පළවෙනි එක තමයි අපි බෙට් එකක් දාන්න කලින් මේ ගැන හොඳ දැනුමක් එක්ක කරන්න ඕනේ. දෙවෙනි එක තමයි පටන් ගත්ත ගමම ලොකු මුදලක් බෙට් කරන්න එපා. හොඳ දැනුමක් ලැබුණාම මුදල් ටිකක් අතට ආවට පස්සේ ලොකු මුදලක් දාන්න. මොකද ක්‍රීඩාවන් හරිම අවිනිශ්චිතයි. ඒ හින්දා ඔයාගේ මුදල් ලොස්ට් වීමටත් පුළුවන්. ඒ වගේම දකින්න එකට බෙට් දාන්න යන්න එපා. හොඳ අවධානයෙන් හොයලා බලලා කරන්න. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මාසයක් දෙකක් කරනකොට ඔයාලට රුපියල් 50000කට වඩා වැඩි මුදලක් වුණත් උපය ගන්න පුළුවන්. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ 1xbet හරහා අපි සාර්ථකව මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න. දැන්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.